හෙලෝ ගයිස් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔන්න මචං ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තිනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දේවල් මතක් කරන්න ඕනි. අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා 2k යන්න පොඩි support එකක් දෙන්න කියලා. ඒ වගේම මචං channel එකේ reach එක ගොඩක්ම අඩු වෙලා තින්නේ. ඒක නිසා ඉතින් පුළුවන් තරම් like දාලා comment banner හරි ගමන් නැහැ මචං comment දාන්න පහක් හරි කමන්න. ඒ වගේම මචං මේ වීඩියෝ එකේ giveaway එකක් තියෙනවා. ඔයාලට giveaway එකට set වෙන්නේ මචං ඔයාලට තියෙන්නේ section එකේ comment එකක් දාලා comment එකට වැඩිම like ගන්න කියලා විතරයි. ඉතින් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එක යාළුවන්ට share කරලා comment එකට like ගන්න. හරිද? ඉතින් මේ වීඩියෝ එකේ මේ මචං giveaway එකේ winner ගැන මම මගේ WhatsApp channel එකේ තමා මචං. ඉතින් මම channel එකේ link එක පහළ description එකේ දාලා තියෙනවා. ඒකට අනිවාර්යයෙන්ම set වෙන්න. ඒ වගේම ඔයත් top up කරගන්න තැනක් කිව්වා නම් මචං අපේ diamond list එකට ඔයාලට set වෙන්න පුළුවන්. top up කරගන්න විතර නෙමෙයි මචං. ඔයාට design වැඩ තියෙනවා නම් graphic designer කෙනෙක්ව ඕනි නම් ඔයාගේ design වැඩ කරගන්න ඒවා වුණත් අපේ store එකෙන් කරගන්න පුළුවන්. ඉතින් මම මගේ number එක පහළ description එකේ ඔයාලට දැන් display එකේ පේන්නේ මචං. එහෙම තමයි මචං වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මචං ඩයලොග් සිම් එකෙන් කොහොමද টොප් අප් කරන්නේ කියලා. හරිද? ඉතින් ඩයලොග් විතරක් නෙවෙයි මම දන්න විදියට Airtel දෙන්නුත් පුළුවන් මං හිතන්නේ. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මචං ඩයලොග් සිම් එකෙන් කොහොමද টොප් අප් කරන්නේ කියලා. මේ විදියට ඉතින් සිම් එකෙන් টොප් අප් කරන්න ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් දන්න කට්ටියත් ඉන්නවා. හරි මචං ඉතින් කොහොම හරි ඔයාලට එකටම තියෙන්න ඕනි මචං ඩයලොග් සිම් එක. කරන්න ඕනි මෙන්න මේ ඩයලොග් නම්බර් එකට easy cash හදා ගන්න ඕනි. ඉතින් මේ වෙද්දි මගේ නම්බර් එකට easy cash තියෙන නිසා මට easy cash හදන විදිය පෙන්වන්න බෑ මචං account එකක්. ඉතින් ඔයාලට YouTube එකේ search කරලා easy cash account එක හදන විදිය බලන්න පුළුවන් මචං. ඉතින් මේ my easy cash හදන account එකේ මේ code එක කියන්නම් මචං. ඉතින් ඔයාලට තියෙන dial pad එක open කරලා #111# කියලා ගහලා මේ ඔයාලගේ dialog number එකෙන් send කරලා easy cash account එක හදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක එච්චර ලොකු අවුලක් නෑ මචං. ඕනි කෙනෙක්ට හදා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි මචං ඉතින් ඊට පස්සේ ඔයාලට ඕන වෙනවා මචං මේක රීචාර්ජ් කරගන්න. හරිද? කොහොමද දැන් මේක රීචාර්ජ් කරගන්න මම කියන්නේ මචං ඔයාලගේ account එකට සල්ලි දාගන්න ඕනි. ඉතින් ඔයාලා easy cash account එක හදපු ගමන් මේකට ඔයාලා රුපියල් 100ක් දාලා easy cash account එක active එකේ තියා ගන්න ඕනේ මචං. හරිද? ඉතින් easy cash එකෙන් මේ රුපියල් 100ට අමතරව කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් මේ 100 ඔයාලා පැය 24ක් account එක හදලා පැය 24ක් ඇතුළත මචං මේ රුපියල් 100 දාන්න ඕනි මචං easy cash account එකට. ඉතින් easy cash recharge කරන්න පුළුවන් මචං ඔයාලට කාගිල්ස් එකෙන් වගේම easy cash තියෙන ඕනිම වෙළඳසාලකින් නැත්තම් communication එකකින් වගේ ඔයාලට පුළුවන් මචං මෙන්න මේ easy cash ඔයාලගේ account එකට දාගන්න. හරි මචං ඊට පස්සේ අපිට ඕන වෙනවා මචං my dialog app එක. ඉතින් my dialog app එක ඔයාලට play store එකේ search කරලා ගන්න පුළුවන්. හරි guys ඉතින් දැන් බලමු කොහොමද අපිට ඕනි වෙලාවට my dialog app එකෙන් මේ top up කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා my dialog app එක open කරගන්න. open කරගත්තට පස්සේ මචං ඔයාලට මෙන්න මේ පැත්තෙන් තියෙනවා මචං menu කියලා එකක්. මෙන්න මේක click කරාට පස්සේ easy cash කියලා පේනවා ඇති මචං ඔයාලට. ඔයාලා මෙතනට ගන්න ඕන ඔයාලා easy cash account එක හදද්දි ගාපු pin එක. මෙන්න මේක click කරන්න මචං. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙතනදී දැන් බලමු කොහොමද අපි වෙන කෙනෙක්ට සල්ලි යවන්නේ කියලා. ඉතින් උදාහරණයක් වශයෙන් ඔයාලට website තියෙනවා දැන් top up කරගන්න ඒ වගේම එක කට්ටිය දැන් කරනවා මචං top up store. ඔයාලට මගෙන්වත් පුළුවන් මචං top up කරගන්න. ඉතින් ඔයාලා කැමති කෙනෙක්ට top up කරගද්දි මචං කොහොම කරත් මෙහෙම තමයි මචං සල්ලි දාන්න ඕනි. හරි මචං ඔයාලා මුලින්ම මේ තියෙන මචං ඔයාලට පේනවා ඇති reception කියලා එකක් තියෙනවා. හරිද? ඉතින් වචනේ pronounce කරා හරිද දන්නේ නැහැ. කොහොම හරි මේ reception කියන තැනට ඔයාලා සල්ලි යවන කෙනාගේ number එක තමයි ගහන්න ඕනි. ඒ කියන්නේ easy cash number එක තමයි මෙතනට type කරන්න ඕනි ඔයාලා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති amount කියලා එකක් මෙතනට තියෙන ඔයාලා දාන ගාන මචං එයාට. හරිද? උදාහරණයක් වශයෙන් හිතමු දැන් මගේ store එකේ weekly 540 කියලා ඔයාලා මචං 540 type කරලා මෙතන මේ තියෙන මචං transfer කියලා මේකේ බුවට පස්සේ මචං ඔයාලට පුළුවන් transfer කරන්න. ඊට පස්සේ එතනින් අපිට receipt එකක් දෙනවා මචං සල්ලි ගියා කියලා. ඒකේ screenshot එකක් ගහ ගන්න තියෙන්නේ.
මේ ස්ක්‍රීන්ෂොට් එක ඔයා ටොප් අප් කරන ස්ටෝර් එකට දාලා ඔයාලට පුළුවන් ටොප් අප් කරගන්න මචං ID එකක් දාලා ඔයාලට මගේ උනත් ටොප් අප් කරන්න පුළුවන්. හරි මචං ඉතින් ඔයාලට මෙන්න මේ වගේ තමයි ඔයාලගේ ඩයලොග් සිම් එකෙන් ටොප් අප් කරගන්න පුළුවන් ලේසිම විදිය සහ තීර එකම විදිය. හරි මචං ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකන් අදරකින් එන්න සෙට් කරමු. බයි බයි.